සුබ දවසක් කමියුනිකේෂන් එකට පැමිණි ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ ගේන වීඩියෝ එක වැදගත්වෙන්නේ එයාටෙල් භාවිතා කරන පාරිභෝගිකයන්ට සහ එයාටෙල් සිම් එකක් ගන්න බලාගෙන ඉන්න පාරිභෝගිකයන්ට. ඔබ දන්නවා මේ වෙනකොටත් ඩයිලොග් ආයතනය යටතේ තමයි එයාටෙල් ආයතනයක් පාලනය වෙන්නේ. එයාටෙල් ආයතනයේ ඩයිලොග් වලට පවරගත්තායින් පස්සේ මේ පැකේජ්වල විශාල වෙනස්කම් වුණා කියලා ඔබ දැනටමත් දන්නවා. අද මම මේ වීඩියෝ එක රැගෙන එන්නේ 2026 පස්වෙනි මාසේ 23 වෙනිදා. අද වෙනකොට එයාටෙල් ආයතනයේ පැකේජ් මොන වගේද තියෙන්නේ කියන එක තමයි මම විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව පැරණි පාරිභෝගිකයන්ට ඒ කියන්නේ 2024 9 වෙනි මාසේ 5 වෙනිදාට කලින් සිම් ලබාගත් අයට වෙනම පැකේජ් රාශියක් තිබෙනවා. ඒ දවසෙන් පස්සේ සිම් ලබාගත්ත පාරිභෝගිකයන්ට වෙනම පැකේජ් තමයි එයාටෙල් ආයතනයේ තියෙන්නේ. ඉතින් මම පැරණි පාරිභෝගිකයන්ට සහ අලුත් පාරිභෝගිකයන් කියන කොටස් දෙකටම වැදගත් වන ආකාරයට මේ වීඩියෝ එක ඔබට ඉදිරිපත් කරන්න. අපේ channel එක subscribe කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා මම මුලින්ම මතක් කරනවා. 2024 9 වෙනි මාසේ 5 වෙනිදායින් පස්සේ සිම් ගත්ත අලුත් පාරිභෝගිකයන්ට වැදගත් වෙන කොටස මම මුලින්ම කියලා ඉන්නම්. ඒ කියන්නේ අද සිම් එකක් ගත්තත් මේ පැකේජ් ටික තමයි ඒ අයට දාගන්න වෙන්නේ. ඉතින් අනිකුත් ජාලවල වාගේම කෝල් පැකේජ් වෙනම තිබෙනවා එනිටයිම් ඩේට පැකේජ් වෙනම තියෙනවා කෝල් සහ ඩේට කියන දෙක අන්තර්ගත වෙන පැකේජ් වෙනම තියෙනවා. මේ පින්තුරේ ඔබට හොඳින් පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. මෙතන තිබෙනවා දැනට තිබෙන පැකේජ් වර්ග වලින් රාශියක්. ඉතින් මෙතන සෝෂල් මීඩියා පැකේජ් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඊට අමතරව කෝල් පැකේජ් තිබෙනවා. පල්ලෙහින්ම දකුණත පැත්තේ පල්ලෙහාටම වෙන්න තිබෙනවා එනිටයිම් ඩේටා පැකේජ්. ඉතින් මෙතන තිබෙන්නේ පැකේජ් වර්ග 5යි. තවත් පැකේජ් වර්ග 5ක් 6ක් මේකේ තියෙනවා. ඉතින් ඒවා ටික මම හඳුන්වලා දෙන්නම් ඉදිරියට. එයාටෙල් පැරණි පාරිභෝගිකයන්ට මීටත් වඩා විශේෂ පැකේජ් තියෙනවා. ඒකත් මම ඉදිරියේදී හඳුන්වලා දෙන්නම්. අපි පොඩි තැනින් මුලින්ම පටන් ගමු. මුලින්ම කෝල් පැකේජ් ගැන මම හඳුන්වලා දෙන්නම්. මේ පින්තූරේ තිබෙන ආකාරයට රුපියල් 98ට ඕනෑම ජාලයකට මිනිත්තු 150ක් සහ SMS 150ක්. දින 14 කාලයක් සඳහා තමයි මේ පැකේජ් එක වළංගු වෙන්නේ. ඉතින් රුපියල් 100ක් ඔබගේ දුරකථනයට දාගන්නවට වැඩිය මේ වගේ 98 පැකේජ් එකක් දාගත්තාම ඔබට රුපියල් 100 දාගන්නට වැඩිය ලොකු වරප්‍රසාද ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට රුපියල් 198 පැකේජ් එක. ඉතින් මේක ලංකාවේ තිබෙන සෑම දුරකථන ජාලයකම වගේ තියෙනවා. ඉතින් මේකෙදී මිනිත්තු 250ක් හම්බ වෙන ඕනෑම ජාලයකට ඊට අමතරව SMS 250ක් ලැබෙනවා. අපේ අවසාන පැකේජ් එක රුපියල් 548 පැකේජ් එක. ඉතින් මේකේ ඕනෑම ජාලයකට කෝල් අන්ලිමිටඩ් ලැබෙනවා. මේකේ වළංගු කාලය දින 28යි. ඉතින් මේ තමයි එයාටෙල් දුරකථන ජාලයේ අපේ පාරිභෝගිකයන් වැඩිපුරම භාවිතා කරන කෝල් පැකේජ් 3. ඉතින් ඊළඟට අපි බලමු කෝල් සහ ඩේටා කියන දෙකම එකට තිබෙන පැකේජ්. මේ පින්තූරේ 4 වෙනි තීරුවේ ලෝකල් කෝල්ස් කියලා තියෙන. ඉතින් මේකේ පල්ලෙහැම තිබෙන කෝල් පැකේජ් 3 තමයි මම ඔබට හඳුන්වලා දුන්නේ. ඉතින් අන්ලිමිටඩ් කෝල් ගන්න පුළුවන් තවත් පැකේජ් වර්ග 3ක් තිබෙනවා. රුපියල් 1188 පැකේජ් එක සහ රුපියල් 399 සතිය පැකේජ් එක. ඊට අමතරව රුපියල් 998 දින 28 පැකේජ් එක තමයි ඒ පැකේජ් වර්ග 3. ඉතින් අපි මේ පැකේජ් වර්ග සවිස්තරාත්මකව බලමු. රුපියල් 1188 පැකේජ් එක ගැන අපි මුලින්ම බලමු. මේ පැකේජ් එකේ වළංගු කාලය දින 28යි. ඕනෑම ජාලයකට SMS 1000ක් මේ පැකේජ් එකට හම්බ වෙනවා. ඊට අමතරව ඕනෑම ජාලයකට අන්ලිමිටඩ් කෝල් ගන්නත් පුළුවන්. එනිටයිම් ඩේටා විදිහට GB 12ක ඩේටා ප්‍රමාණයක් ලැබෙනවා. මේ පැකේජ් එකට අන්ලිමිටඩ් භාවිතා කරන්න පුළුවන් Facebook, WhatsApp, Viber, Imo, Instagram. ඉතින් මේ කියන ඇප්ලිකේෂන් මාසේ දවස් 28ක් පුරාවට අන්ලිමිටඩ් භාවිතා කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය YouTube වීඩියෝ එකක් වගේ බලනවා නම් 360 ස්පීඩ් එකට වගේ තමයි බලන්න පුළුවන්. මාසයක් පුරාවටම අන්ලිමිටඩ් බලන්න පුළුවන්. ඊළඟට 988 පැකේජ් එක ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් YouTube, Facebook, WhatsApp මේ කියන ඇප්ලිකේෂන් තුන අන්ලිමිටඩ් භාවිතා කරන්න පුළුවන් දවස් 28ක් පුරාවට. ඕනෑම ජාලයකට SMS 1000ක්, ඕනෑම ජාලයකට අන්ලිමිටඩ් කෝල්, anytime data GB 4ක ප්‍රමාණයක් මේ පැකේජ් එකකට ලැබෙනවා. ඊළඟට තිබෙනවා රුපියල් 399 සතියේ පැකේජ් එක. ඉතින් මේකේ සතියක් පුරාවට Facebook, WhatsApp, Viber, Imo, Instagram කියන මේ ඇප්ලිකේෂන් 6 සතියක් පුරාවට අන්ලිමිටඩ් භාවිතා කරන්න පුළුවන්. මේ සතිය පුරාවට ඕනෑම ජාලයකට අන්ලිමිටඩ් කෝල් ගන්න පුළුවන්. ඒ වගේම තමයි SMS 250ක් මේ පැකේජ් එකට ලැබෙනවා. 3GB data මේ පැකේජ් එකට ලැබෙනවා. ඉතින් මේවා තමයි මේ පැකේජ් වර්ග 3 තමයි කෝල් සහ data කියන දෙකම එකතු කරලා තිබෙන පැකේජ්. ඊළඟට බලමු කෝල් නැතුව data විතරක් තියෙන පැකේජ් මොනවද කියලා.
එහෙම පැකේජ් වර්ග 3ක් තියෙනවා. රුපියල් 498 පැකේජ් එකක් තිබෙනවා. මේකට YouTube, Facebook, WhatsApp දවස් 28ක් පුරාවට භාවිතා කරන්න පුළුවන් අන්ලිමිටඩ්. ඊළඟට රුපියල් 148 සතිය පැකේජ් එක. ඉතින් මේ සතිය පුරාවට YouTube, Facebook, WhatsApp කියන ඇප්ලිකේෂන් තුන භාවිතා කරන්න පුළුවන්. රුපියල් 109ට තියෙනවා Facebook, WhatsApp, Viber, Imo කියන මේ ඇප්ලිකේෂන් 4 භාවිතා කරන්න සතියක් සඳහා GB 5ක් data ලැබෙන පැකේජ් එකක්. ඉතින් ඊළඟට තිබෙනවා TikTok භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා රුපියල් 277 පැකේජ් එක. ඉතින් මේ 277 පැකේජ් එක මාසයක් පුරාවට වළංගුයි. හැබැයි මේ පැකේජ් එකට GB 10ක් තමයි හම්බෙන්නේ. ඉතින් GB 10 සතියෙන් ඉවර කරගත්තා නම් මේ පැකේජ් එක මාසයක් කිව්වට සතියෙන් උනත් ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඒක මතක් කරේ මේකට data ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. සමහර අය කියනවා TikTok පැකේජ් එක දාගත්ත මාසයක් තියෙනවා කිව්වා දවස් 5න් ඉවරනවා කියලා. ඉතින් එක දිගට TikTok බලුවොත් මේ GB 10 ඉවරනොත් එක දවසින් ඉවර කරගන්න පුළුවන් නම් එක දවසෙම මේ පැකේජ් එක ඉවර වෙනවා. ඉතින් ඒ වගේම GB 10 මාසයක් පුරාවට ටික ටික බලලා පාවිච්චි කරන්න පුළුවන් නම් මාසයක් බලලා මේ පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන්. මීට අමතරව රුපියල් 297කට සතියක් පුරාම TikTok අන්ලිමිටඩ් භාවිතා කරන්න පුළුවන් පැකේජ් එකක් තිබෙනවා. ඒ පැකේජ් එකේම මාස පැකේජ් එක රුපියල් 997යි. TikTok ගොඩාක් භාවිතා කරන කෙනෙක් නම් 277 පැකේජ් එකට වඩා මේ 997 පැකේජ් එක දාගත්ත නම් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි Airtel දුරකථන ජාලයේ කෝල් පැකේජ් තියෙන්නේ සහ කෝල් data දෙකම එකට තියෙන පැකේජ්. ඊට අමතරව data විතරක් තියෙන පැකේජ් තියෙන්නේ. ඊළඟට අපිට තිබෙන්නේ anytime data පැකේජ්. ඉතින් මේ පින්තූරයේ ඔබට anytime data පැකේජ් වර්ග 5ක් ගැන තිබෙනවා. මීට අමතර තවත් anytime data පැකේජ් තිබෙනවා. ඒවා ටිකක් මිල වැඩි. ඒව ගැන මම කියන්නම්. රුපියල් 99කට 1GB පැකේජ් එකක් තිබෙනවා. මේකේ වළංගු කාලය දින 14යි. ඊළඟට රුපියල් 405ට GB 5ක් anytime data විදිහට ලැබෙනවා. මේකේ වළංගු කාලය දින 30යි. ඊළඟට GB 10 පැකේජ් එක. මේකත් anytime භාවිතා කරන්න පුළුවන්. රුපියල් 715යි. වළංගු කාලය දින 30යි. ඊළඟට GB 15 පැකේජ් එක. රුපියල් 1020ක් වෙනවා. මේකේ වළංගු කාලයත් දින 30යි. මේ පින්තූරේ අවසාන පැකේජ් එක රුපියල් GB 20 පැකේජ් එක. GB 20 පැකේජ් එකක් රුපියල් 1225ක් වෙනවා. මේකේ වළංගු කාලයත් දින 30යි. මේ තිබෙන්නේ GB 25 anytime data පැකේජ් එක. ඉතින් මේ පැකේජ් එක රුපියල් 1495ක් වෙනවා. මේකේ වළංගු කාලයත් දින 30යි. දුන්නා. ඉතින් මේ පැකේජ් එකට unlimited call පහසුකම ලැබෙනවා. ඕනෑම ජාලයකට SMS 1000ක ප්‍රමාණයක් ලැබෙනවා. මේ පැකේජ් එක හඳුන්වලා දුන්නේ T20 මැච් තියෙන කාලේ. ඉතින් ඒ නිසා මේ කෝල් පැකේජ් එකත් මේකට එකතු කරලම තමයි මේ 1495ට පාරිභෝගිකයන්ට හඳුන්වලා දුන්නේ. ඉතින් මේ පැකේජ් එකත් anytime data භාවිතා කරන කෙනෙක් ඉන්නවා නම් සහ කෝල් ගන්නත් ඕන ඒ අවශ්‍යතාවය තියෙනවා නම් මේ පැකේජ් එක තමයි ඔබට ගොඩක් ගැලපෙන්නේ. ඊළඟට GB 40 පැකේජ් එක. anytime GB 40ක් ලැබෙනවා රුපියල් 1895යි. මේකේ වළංගු කාලයත් දින 30යි. ඊළඟට GB 75 පැකේජ් එක. මේ GB 75 anytime data පැකේජ් එකේ මිල වෙනවා රුපියල් 2595ක්. මේකේ වළංගු කාලයත් දින 30යි. GB 100ක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් රුපියල් 2995ක් වෙනවා. මේ පැකේජ් එකේ වළංගු කාලය දින 30යි. ඊළඟට data ටිකක් වැඩිපුර අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් GB 200ක් විතර අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් රුපියල් 3999ට තිබෙනවා පැකේජ් එකක්. මේ පැකේජ් එකේ වළංගු කාලයත් දින 30යි. ඉතින් ලොකු data ප්‍රමාණයක් අවශ්‍ය කෙනෙකුට ගැලපෙන්නේ මේ පැකේජ් එක. ඉතින් මේ පැකේජයන් සියල්ලම Airtel ජාලේ 5G උනාට පස්සේ තමයි හඳුන්වලා දුන්නේ. අපේ දුරකථන ජාල 5G තත්ත්වයට උසස් වෙනවා කියන්නේ විශාල data ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මොකද ස්පීඩ් එක ගොඩක් වැඩි. ඉතින් ඒක නිසා පොඩි data ප්‍රමාණයක් තිබුණොත් සමහරට විනාඩි කිහිපයකින් ඉවර වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා තමයි මේ 5G පැකේජ් ටික අලුතෙන්ම හඳුන්වලා දුන්නේ. Airtel පැරණි පාරිභෝගිකයන්. ඒ කියන්නේ 2024 9 වෙනි මාසේ 5 වෙනිදාට කලින් SIM ගත්ත අයට විශේෂිත වූ පැකේජ් වර්ග තියෙනවා කියලා මම කිව්වා. මේ පින්තූරය ඔබට පැහැදිලිව පේනවා ඇති. මේ පින්තූරයේ තිබෙන්නේ පැරණි Airtel පාරිභෝගිකයන් සඳහා තිබෙන පැකේජ්. පැරණි Airtel SIM එකක් නම් ඔබ ළඟ තිබෙන්නේ මේ සියලුම පැකේජ් තාම සක්‍රියයි. ඉතින් මේ පැකේජ් සම්බන්ධයෙන් මම මීට ප්‍රථම වීඩියෝ ගොඩක් ගෙනල්ලා තිබෙනවා. ඒක නිසා මේ වීඩියෝ එකේදී මේ පැකේජ් සම්බන්ධයෙන් මම ගොඩක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් description එකේ link ටික දාලා තියෙනවා. ඒ වීඩියෝ එකක් බලලා ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන රුපියල් 909 පැකේජ් එක ගොඩක් ලාභයි. anytime data GB 30ක් ලැබෙනවා. ඊට අමතරව unlimited call, YouTube, Facebook, WhatsApp, TikTok ඇතුළු app 9ක් සඳහා data මේ පැකේජ් එකට ලැබෙනවා. ඒ වගේම තමයි රුපියල් 1285ට anytime data GB 60ක් ලැබෙනවා. දවසට GB 2 ගන්න තමයි මේක ලැබෙන්නේ. මම කලින් කියපු පැකේජ් එකේ anytime data දවසට 1GB ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ.
ඉතින් HD වීඩියෝ බලන්නටන් ඔබට ඕන කරන්නේ HD වීඩියෝ පැකේජය මෙතන රුපියල් 1630ට තියෙනවා. ඒකේ YouTube, Facebook, WhatsApp, TikTok, Messenger මේ වගේ ඒ වගේ HD quality එකෙන් බලන්න පුළුවන්. පැකේජ් එකටත් GB anytime GB 30ක් තිබෙනවා. දවසකට 1GB තමයි ලැබෙන්නේ. unlimited call පහසුකමත් ලැබෙනවා. මම එකින් එක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මේ පින්තූරය ඔබට හොඳින් අධ්‍යයනය කරොත් ඒ දේවල් ගැන බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පල්ලෙහා link එකෙන් සවිස්තර විස්තරය බලා ගන්න පුළුවන්. ඉතින් ඉතා කෙටි වීඩියෝ එකක් කරංආාවේ එයාටෙල් දුරකතන ජාලයේ තිබෙන අලුත්ම වෙනස්කම් සම්බන්ධයෙන් අපේ පාරිභෝකයන් මගේ මිත්‍රයෙන් දැනුවත් කරන්න අවශ්‍ය නිසයි මම මේ කෙටි වීඩියෝක ඔබට ගෙනාවේ මම හිතනවා එයාටෙල් භාවිතා කරනයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා ඒ වගේම අලුතින් එයාටෙල් සිම් එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති ඩයිලොක් ආයතනයට එයාටෙල් පවරගත්තායින් පසුව සෑම ඩයිලොක් ටවර එකක්ම එයාටෙල් සිගනල් දෙන මටමට හදලා තියෙනවා ඉතින් ඩයිලොක් සිගනල් තියෙන සෑම තැනකටම දැන් එයාටෙලොක් සිගනල් හොඳට තියෙනවා ඉතින් ඒ වගේම තමයි ඩයිලොක් භාවිතා කරන පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි එක ටවරයකට ඔරොත්තු දෙන්න ඇති තරම් සමහරවිට පාරිභෝගයන් ඉන්නවා ඉතින් ඒ ටවරකේ එයාටෙල් පාරිභෝගයන් ප්‍රමාණය ගොඩක් අඩුයි ඒක නිසා එයාටෙල් සිම් එකක් ගත්තොත් ටවර් එක හිරවෙන ප්‍රමාණය කැන ඩේට බලද්දිින් අපි හිරවෙන ප්‍රමාණය අඩු කරලා හොඳ ස්පීඩ්හකින් බලන්න පුළුවන් එයාටෙල් සිම් එකක් ගත්තනම් මම ජීවත්වන මේ ප්‍රදේශේත් දවල්ට හොඳ ඩයිලොග් ස්පීට් තිබෙනවා සමහරට හවස 4-5-6 මේවයි කාලේදී ඩයිලොක් ටික් ස්පීඩ් අඩුවනම්පද පාරිභෝගයන් ප්‍රමාණය වැඩි වෙනවා එතකොට ටිකක් ස්ලෝ වෙනවා ඉතින් ඒ ගැටලුවට විසඳුමක් විදියට එයාටෙල් භාවිතා කරන්න පුළුවන්නම් මේ පැකේජ්වලින් හොඳ එකක් තියෙනවනම් එයාටෙල් භාවිතා කරන්න පුළුවන්නම් හොඳ ස්පීඩ්ඩයකින් ඕනෑම වෙලාවක ඩේට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ඔබටත් ලැබෙනවා ඉතින් මේ වීඩියකින් ඔබද්‍යයක් ඉගෙන ගත්තනම් මේ විඩියක හොඳයි නම් වීඩියකට ලයික කරදාගන්න තවත් කෙනෙකුට බලන්න ෂයා කරලා කමෙන්ට් එකකුත් මට දාගෙන යන්න ඉතින් මේ පැකේජ් ගැන මම ඉතාම කෙටියෙන් තමයි හඳුන්ලා දුන්නේ ඔබට මේ වගේ නොතේරෙන තැනක් තියෙනවනම් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මට සහයෝගයක් දක්වන්න කියලා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා කමියුනිකේෂන් එකට පැමිණි ඔබ සියලු දෙනාට සුබ දවසක්